ඔයාලා දැකලානේ වල්ලාවුළු. මම වල්ලාවුළු පෙන්නන්න යන්නේ. අයියේ මල්ලි ගහක් කැඩලා දිනවා අපි හුලඟට මේ. දැන් දවස් දෙක තුනක් වෙනවා ගහ කඩන් වැටලා. ඊට පස්සේ සතියක් විතර වෙනවා. හුලඟාවන් ලංකාවට මල්. ඒ හුලඟාව වෙලාවේ මේ කනවා කට්ටිය. කො මොකද්ද? ඒ වල්ලාවලු කියන. වල්ලාවලු? වල්ලාවලු. වල්ලාවලු. කොහොමද කන්නේ? ඒක දැන් මොකද්ද? ඉන්නත් කියලා සාමි ගලන් තියෙන්නේ. මේක සවුත් මේවතේ කන්නේ. කොහෙද දෙන්න? කාල ගන්න. ඊට මේක හොරේද? මේක නම් සවුත් වෙලානේ. කොබ? මෙන්න මේක තමයි කන්නේ. මේ පොත් අයින් කරලා මේ පොත් අයින් කරලා මෙන්න මේ වෙන හොඳ ටික මදේ වගේ එක කනවා. මේ තියෙන ඉන්නවා වලට පෙන්නන්නම් මේ. ගහේ තියෙනවා ගෙඩි. මේ තියෙන්නේ මේවන අමුයිනේ. අන්න අතන තියෙන ඉදිච්ච එක. මේ දාන්නේ ඇට තියෙනවා. ඇටක් තියෙන ඉදිච්චයක් ඉන්නවා වලට කඩලා පෙන්නන්න. මෙන්න තියෙන ඉදිච්ච එක. මේ තියෙන්නේ මේ කැලේ හැදෙන තාපනේ. මේ පොත්ත කන්නේ නේ. නෑ මේ තියෙන ඇට. මෙන්න හුලඟට ඔයාලා දැන් අර ආවේ හුලඟ ලොකු සුලිසුලා ලංකාව නාවක් දන්නේ මෙහෙන් නම් ආවා. අපේ ගෙදර තියෙන අන්න අර පැත්තේ. අර තියෙන අපේ ගී. ඔව්. ඔව්නේ. ගෙදරට මෙහා පැත්තෙන් තමයි කඩන් ගිහලා මේ තියෙන පත්ත ලොක් ගහක් කඩන් ගිහලා. ඔව් තිබ්බොන් ඔහෙට. කඩන් ගිහලා. බෝ. අපි ගෙඩියක් කාලා බලමු යන්නේ. අර සිරාන රහයි ඈ. රහයි. පණෝ ඉන්න බලන්න කපන්. පණුව ඉන්නවද කියලා බැලුවා. පණුව දින්න අර ඉදිච්චියා ගෙන්නද ගොඩක්. නෑ අර කුණුලා වගේ තියෙනවා. පණෝ ගහලා කියලා පේනවා. මට හම්බුණා පණුව ගහපු නැති එක. ඇත්තටම රහයි ඈ. පට්ට රහයි. මේ රහමට හුරුයි ඈ. ඒක ලාවුළු වල රහයිනේ. ලාවුළු නෙවෙයිනේ. ඒක තමයි. ඒ රහත් එක්ක 아무තු කිරි රහක් වගේ නෝ බලපන්. ඒ කියන්නේ අම්මනේ මේ මරු. මේක ලොකු ගහක කියන්නේ ගහ කඩන් ගන්න නැත්නම් අපිට කන්න වෙන්නේ නැහැ මේවනේ. ඉදිලා වැටෙනවද මේ ගෙඩි? මොනවාගේ රහක් තමයි ඉන්නේ? ඈ අලිපේර. නෑ වෙන රහක් එනවා. ඒ සීනි මේ ගහ ඔය උලඟට කඩන් ගන්න තියෙන දේ අත් කාන්නේ නැත්නම් ජීවිතේට මෙච්චර කාලයක් මේක තිබිලා තියෙනවා අපි කාලමනේ. ඉදිච්ච ගෙඩි බීමට වටනවම කන්න බෑ වගේ දැන් හොඳට මිදිලා තමයි වැටෙන්නේ කුණු පණේ වල. සම් දන්නේ නැහැ බං මේවා. ලාවුළු කන්නේ රාත් නේ. ඔරුවක් දන්නේ නැහැ. ආදල්ලේ රෙදා කිඹුළු නැහැ. රහයි. කිඹුළු වලට බැස්සුවා. එහෙනම් ජයවා. තව වීඩියෝ එකක් හම්බෙමු.